සුබ දවසක් ඔයාලට. ලස්සන මේ උදේ මම නැගිටලා අද ලෑස්ති වෙන්නේ ලොකු දානමී පින්කමක් කරන්න. ජීවිතේට කරදර කාල හැමදාම හැමෝටම එන්නේ නෑනේ. දවසක ඒ කරදර බාධක ජයගෙන අපි අපේ ගමන යන්න ඕනේ. ඉතින් අද දවස ඒ සිතුවිල්ලෙන් මම පටන් ගත්තේ හරිම ආදරෙන්. උදෙන්ම චූටි පුතාටයි දෝනිටයි මගේ ආදරණීය හස්බන්ඩ්ටයි මෙන්න මේ රස කෑම මං හැදුවා. හැදුවේ ඒගොල්ලෝ ගොඩාක් ආසයි කීකී ගොඩ දවසක් ඉල්ල හිටිය නිසා. ඉතින් මේ උදෙන්ම නැගිටලා මේ දෙන්න අද මේ මං හදපු රස පෑන්කේක් එක රස බලන්න තමයි හදන්නේ. මට පුළුවන් හැම වෙලාවකම මං ඒ දෙන්නට මේ වගේ පුංචි කෑම හදලා දෙනවා. මොකද ඒගොල්ලන්ට අපේ ලංකාවේ දේවල් වල රස බලන්නත් දෙන්න මං හරි ආසයි. බත් කන්න හොර මේ බබාලා දෙන්නට මේ වගේ දෙයක් හදලා දුන්නාම නම් හරි ආසාවෙන් කනවා. ඉතින් මං කියන්නම් අද අපි මොකද කරන්න යන්නේ කියලා. අද අපේ පන්සලේ වෙසක් පොය පින්කම තියෙනවා. ඉතින් මමයි මගේ පවුලේ අයයි මගේ යාළුවෝ කීප දෙනෙකුයි මේ ලෑස්ති වෙන්නේ වෙසක් පින්කමට එන හැමෝටම උණුසුම් තේ පානයක් දන්සලක් විදිහට දෙන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා නවසීලන්තෙට මේ දවස්වල සීත කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වෙසක් පින්කම ඉවර වෙලා සීතලෙන් ඉන්නේ හැමෝටම ඇඟ උණුසුම් වෙන්න රස ඉඟුරු දාපු තේ පානයක් දෙන්න තමයි මම හදන්නේ. ඉතින් අපි මේ විදිහට ඉඟුරු ටික කොටලා වෙනම ලෑස්ති කරගෙන බඩුත් අරගෙන මගේ යාළුවොත් එක්ක අපි ගියේ පන්සලට. පන්සලට ගිහිල්ලා අපි බලමු කොහොමද අපේ මේ දානමේ පින්කම කරන්න මගේ යාළුවොත් එක්ක එකතු වෙලා මම ලෑස්ති වුණේ කියලා. මේ පින්කම මට හරිම අහම්බෙන් කරන්න ලැබිච්ච දෙයක්. මම දහම් පාසලේ ඉන්නකොට යාළුවෙක් එක්ක කතා කර ඉන්නකොට එයා ඇහුවා මගෙන් මේක කරන්න කැමතිද? මේ පාර තේ දන්සල දෙන්න කැමතිද? ඉතින් මං කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ. මම මේ දන්සලක් දෙන්න කවදාවත් මෙහෙම හිතලා තිබුණේ නැහැ. හිතකවත් තිබුණේ නැහැ. ඉතින් මටත් ඒ වාග්ය මං හිතන්නේ ලැබුණේ මගේ පුංචි හරි මට අවස්ථාවක් ලබා ගන්න වෙන්නේ නැති මේ වගේ ලොකු කුසල කර්මයක් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපි එතෙන්ට යනකොට හට්ස් ටික අනේ මගේ යාළුවෝ ගහලා තියුණා. එතන පොඩි මොකද ගරාජ් එකක් වගේ තැනක් තිබුණා. ඉතින් එතනටම තව හට් එක වැඩි දියුණු කරලා ලයිට් දාලා කලින් රෑ අපේ පන්සලේ සහෝදර සහෝදරියෝ ඒව ලෑස්ති කරලා තිබුණා. ඉතින් අපිට තිබුණේ අරන් ගිහිල්ලා තේ ටික හදන්න විතරයි. ඉතින් අපි ටාගට්ස් කරන් ගියා. මම කප්ස් අරන් ගියා 600ක්, තේ කොළ පැකට් 500ක්, සීනි. ඉතින් මේ ඔක්කොම අරගෙන මේ වගේ ලොකු භාජනයකට මං හිතන්නේ මම තේ වතුර උණු කරන්න ගත්තේ 5ට විතර. නමුත් දන්සල පටන් ගන්න තිබුණේ 7:40 ගානකට. ඉතින් අපි ලෑස්ති වුණා කට්ටිය එන්න කලින් පූජාව ඉවර වෙලා මේ විදිහට. ඒ වගේම එදා තිබුණා කඩල දන්සලක් ලෑස්ති කරලා තිබුණා. එතකොට සීනි සම්බෝල බන් එකක් දන්සලක් ලෑස්ති කරලා තිබුණා. ඒ වගේම අපේ පුංචි තේ දන්සලයි තව අයිස්ක්‍රීම් දන්සලකුත් තිබුණා. සීතලේ අයිස්ක්‍රීම් කන්න කැමති අයට අයිස්ක්‍රීමුත් තිබුණා. ඉතින් අපි හැමෝම පූජාව ඉවර වෙලා කට්ටිය එන්න කලින් මෙන්න මේ විදිහට මෙතන ලස්සනට ලෑස්ති කරා. කඩල ගොඩාරියක් තියෙනවා. හරිම රසයි අපිත් කෑවා. තව තිබුණා කේක් තිබුණා. මගේ යාළුවා සාසගෙනත් තිබුණා චොක්ලට් බිස්කට් ලොකු පෙට්ටියක්. එයා අපේ තේකත් එක්ක එක දෙන්න කියලා තමයි බිස්කට් අරන් ඇවිල්ලා තිබුණේ. ඉතින් එදා මේකට සහභාගී වෙච්ච මගේ යාළුවෝ ගැන කියන්නම්කෝ. ඉතින් සාස හිටියා. එයා බිස්කට් අරන් ආවා. කලන අයියයි කනුෂ්කයි අක්කයි තමයි තේ බෙදන වැඩ කරේ. මමයි මගේ හස්බන්ඩ්ුයි තේ මధుරි හිටියා මගේ යාළුවා. එයායි තේ හදන වැඩ කරා. අපි තේ හද ඉක්මනට දුන්නේ. ඒගොල්ලෝ තමයි තේ බෙදුවේ ඉතින්. එතකොට එදා මං හිතන්නේ අපි තේ ඔක්කොම හැදුවා 400ක් 450ක් විතර මං හිතන්නේ තේ ගිහිල්ලා තිබුණා.
මට හරීම සතුටුයි පළවෙනි පාර මේ වගේ දෙයක් කරන්න ලැබිච්ච කෙනෙක් විදිහට. මම තනියම හිතාගත්තා ඊළඟ පාරත් මීට වැඩිය දෙයක් මගේ තව මට තනියම කරන්න බැරි වුණත් මගේ යාළුවොත් එක්ක එකතු වෙලා හරි මීට වඩා වෙනස් දෙයක් හරි ලබන අවුරුද්දෙත් මේ වෙසක් එකට කරන්න ඕනේ කියලා මට හරිම ආසාවක් ආවා සහ අදිෂ්ඨානයක් ආවා මම කරනවා කියන එක. ඉතින් අපි බලමු මොකද එදා වුණේ කියලා. ඉතින් ඔන්න ඔහොම කට්ටිය පොලිමේ ඇවිල්ලා කඩලා ගත්තා. ඊට පස්සේ සීනි සම්බල් බන් එකයි තේ එකයි අරගෙන ගියා. ඉතින් ලංකාවෙන් දුර ජීවත් වෙන කෙනෙක් විදිහට මට එදා හරිම සතුටු දවසක්. මොකද අපි ලංකාවේ ඉන්නකොට ගොඩාක් දන්සල් වඳින්න යනවා, තොරම් බලන්න යනවා. මගේ දරුවොත් එක්ක ඒවා කරන්න මට හම්බුනේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට මේ විදිහට හරි අපි මොකද්ද මේ කරන්නේ කියන එකට අයිඩියා එකක් දෙන්න මට ලැබිච්ච එක ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේම අපේ සමාධි විහාරයේ ඒව ඕගනයිස් කරපු හැමෝටමයි අපේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ හැමෝටම ගොඩක් පිං මේ දේවල් අපේ දරුවන්ට අපිට මේ දකින්න බලන්න සලස්සලා දෙන එකට. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ පුංචි දන්සල තිබුණේ. එහෙනම් අපි ගෙදර යන්න තමයි හදන්නේ ඔක්කොම වඩුමුට්ටු අස් කරගෙන. එහෙනම් ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.